හලෝ කොහොමද මගේ ආදරණීය යාළුවන්ට හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න ඔයාලට මං අද අරන් ආවා මගේ එක දවසක මම කොහොමද එදා දවස ගත කරේ කියලා. ඉතින් අද දවසේ ඇත්තටම මේ සතිය දවසක් මගේ හස්බන්ඩ් වැඩට යන දවසක්. ඉතින් ඔයාලා මේ දකින්නේ එයා උදේ වැඩට යන්න ලැහැස්ති වෙලා ඒ ගමම්ම වාහනේට නැගලා මම ඉතින් එයාව පිටත් කරන්න ගේට්ටුව අරින්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න මම දැන් ගේට්ටුව ඇරියා. මේ එයාව එළියට දාන්න. කොහොම හරි එයාව පිටත් කරන්න තමයි මම ඉතින් මේ ලෑස්ති වුණේ. එයා ඉතින් ওই ගමම්ම අමතක වුණ දෙයක් මොකක් හරි මට ආයෙම කිව්වා මොකක් හරි යාගේ බිල් හරි චෙක් පොතක් හරි මොකක් හරි ගේන්න කියලා. ඉතින් මං ආයෙ ගිහිල්ලා යාට ඒක දීලා මේ විදියට තමයි එයා යනකම් බලන් හිටියේ. ඇත්තටම ඉතින් යාළුවනේ මෙහෙම යන්න ගේට්ටුව ඉතින් ඔක්කොම කරලා ඇරලා එහෙම දීලා කෑම උතලා දීලා හැම දෙයක්ම ලෑස්ති කරලා දුන්නට මට නම් මාරම පාළුයි මේ වෙලාව නම්. පුදුම තරම් පාළුයි. ඒත් එක්කම මම මෙතන ඉඳලා ඉන්න ඕනිනේ ඉතින් හවස් වෙනකම් කියලා හිතනවා. අනිවාර්යෙන් මගේ ඔළුවට යනවාමයි හැමදාම. ඉතින් එතකොටම ඉතින් මං හිත හදා ගන්නවා දැන් මං ඉන්න ඕනේ හවස් වෙනකම්. ඒත් එක්කම මගේ යාළුවෝ ඕන තරම් දැකලා ඇති දන්නව ඇති යාළුවන්ටත් සමහරට එහෙම අත්දැකීම් ඇති. ෆෝසස් වගේ ජොබ් වල ඉන්න ආදරණීය හස්බන්ඩ්ලා එනකම් ගොඩාක් වයිෆ්ලා බලන් ඉන්නවා ගෙදරට වෙලා මාස සමහර දවස්වල මාස ගණන් ඉන්නවා. ඒ කියන්නේ අර කෝස් වලට එහෙම යනකොට එහෙම ඉතින් මට ඒව මතක් වෙනකොට මං දන්නම ගොඩක් දෙනෙක් එහෙම ඉන්නවා. එහෙම හිතලා ඉතින් මං හිත හදා ගන්නවා මම හවස් වෙනකම් මං කොහොම හරි ඉන්නවා කියලා. යාළුවනේ good morning. ඉතින් මට good morning වුණාට ඔයාට මේ වීඩියෝ එක බලද්දි කීයද දන්නේ නැහැ. ඉතින් අද හස්බන්ඩ් වැඩට ගියපු දවසක්. ඉතින් එයා මේ දැන් වැඩට ගියා. 9:00යි දැන් වෙලාව උදේ. ඉතින් මම හිතුවා ඔයාලට අද දවස මං ගෙවන්නේ කොහොමද කියලා මං දවස ගත කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ෂෙයා කරගන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් දැන් 9:00යිනේ දැන් එයාව මේ පිටත් කළා ගේට් එකේම වහලා දාලා මම මේ අතුලට ආවා විතරයි. ඉතින් යාළුවනේ මට වීඩියෝ කරන්න තරම් වෙලාවකුත් නැහැ දැන් ලොකුවට. මොකද මට එන්න තියෙනවා එක්සෑම් එකක් තව මාසෙකින්. ඉතින් ඒ නිසා ඒත් කමන්නේ මට හිතුණා වීඩියෝස් කරන්නත් ඕනේ නිසා අද දවසේ මම මොනවද කරන්නේ? අද ඇත්තටම හිතන් ඉන්නේ නම් ගොඩක් පාඩම් කරන් ගන්න. බලමු ඉතින් අපි පාඩම් කරනවාද මොනවද වෙන්නේ කියලා. ඉතින් අද දවසේ මාත් එක්ක ගෙවමු. මේ තියෙන්නේ කරපිංචෙත් කියලා. පාඩම් කරමු කියවට පේනවනේ තියෙන අමතර වැඩක් තියෙනවා ඒ අතරේ. කරපිංචිත් මම කඩාගත්තේ මේ අද මේ මං හිතුවා කොණ්ඩෙට ස්ප්‍රේ එකක් හදාගන්න. කරපිංච වලින් මේ කරපිංචකට දැම්මෙන්න දාලා ස්ප්‍රේ එකක් හදනවා. ඉතින් මට හිතුණා ඒක කරලා බලන්න අද. මම ඒ කොහොම හරි කමන්නේ මම ඒකෙත් වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. කොහොමත් අද දවසේ මම කරන දේවල් කියලා කියවනේ. ඉතින් මේ වැඩිපුර මේ තේ තියෙන්නේ පාඩම් ටිකක් කරගන්න. මොකද යාළුවනේ හරි බයයි දැන් මාසයයි තියෙන්නේ කියද්දි කාලේ නාස්ති කරන්න හිතෙන්නේ නැහැ බයටම. ඉතින් මේකෙන් මේක කරන විදිහත් බලමු අපි. මේ දැන් පටන් ගමු. පටන් ගන්නකොට මට හිතෙනවා කෑම කාලා ඉන්න. ඒත් කන්න තරම් ලොකු බඩගින්නකුත් නැහැ යාළුවනේ. ආයෙ නැගිට ඉන්න අමාරු නිසා නෑ පස්සෙම කමු අපි එකපාර. මම මේ දවස් ටිකේ මෙහෙමයි කරේ. උදේට බත් කන්න හිතෙන්නෙම නෑ යාළුවනේ. ඊට පස්සේ ඉතින් මම කරන්නේ උදේ 10ට 11ට විතර එකපාර දවල්ටත් එක්කම කනවා. එහෙමනම් පොඩ්ඩක් ෂේප්. දැන් ඒක මට හුරු වෙලා. කාලයක් තිබුණා මම උදේට හොගලා අනිවාර්යෙන් උදේ 8 වෙදි දැන් මගේ හස්බන්ඩ් උදේ 7:00 සාමාන්‍යයෙන් 7:00 වගේ මම නැගිටින්නේ. සාමාන්‍ය උදේ වැඩට යන්න කලින් 8:00 වෙද්දිමත් එයාට කෑම කන්න ඕනේ. ඉතින් මේ ඒ දවස් සමහර දවස් ටිකක් තිබුණා. ඒ දවස්වල මමත් එයත් එක්ක කනවා. ඒ තරම් මාර බඩගිනි. මට මේ දැන් ටික දවසකින් ඉන්න කන්න හිතෙන්නෙම නැහැ. හරි කම්මැලි බත් ටික වෙදන් කන්නත්. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දවස් ටිකේම මම කෑවේ උදේ 10ට 11ට සමහරට 12ටත් කෑවා. දෙකම අල්ලලා. දැන් ඒ විදිහේ හුරු වෙලා මට.
මනේ මන්ද යාළුවනේ කාලෙන් කාලෙට එක එක දේවල්. කොහොම හරි මම දැන් මේ උදේ නැගිටලා මම නැගිට ගමන්ම අනිවාර්යෙන් මූණ සෝදලා කකුලේමත් සෝදලා මේ ක්‍රීම් ටිකකුත් ගාගත්තා. මේ අවුවත් එක්ක මේ හරි අමාරුයි යන්නේ ක්‍රීම් ගාගෙනත් ඉන්න. ඒ වුණාට ඉතින් මේ ක්‍රීම් සුට්ටකුත් ගාගත්තා. තාමත් මං කියව ඉන්නවා යාළුවනේ කම්මැලිකමට පාඩම් කරන්න මම දැන් පටන් ගන්න ඕන. හරි ඒ වැඩක් නෑ. අපි දැන් ජම් ගිහිල්ලා පාඩම් ටිකක් කරලා ඊළඟට මම ඔයාලව හම්බ වෙන්නම්. ඉතින් අපි බලමුකෝ. යා. වතුර බොන්න අමතක කරන්න එපා යාළුවනේ. මේ දවස්වල තියෙන රස්නෙට වතුර බිව්වේ නැත්නම් ඉවරයි ඔයාගේ මුළු ස්කින් එක. වතුර බොන්න මතක් කරගන්න. හරි වතුරත් බිව්වා. දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්න. අපි යමු. ඔන්න ඉතින් යාළුවනේ මම පටන් ගත්තා. අද මම ඉස්සලම අරගත්තේ ICT වලින්. ICT තමයි මුලින්ම පාඩම් කරන්න තියෙන්නේ. ඔයාලා බලන්න ඇති ICT වල මොනවද පාඩම් කරන්නේ කියලා. ඉතින් මට මේ සැර එක්සෑම් එකට තියෙන ICT තියරි පේපර් එකක්. මට මීට කලින් එක්සෑම් එකක් තිබුණා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ. ඒ අවුරුද්දේ තිබුණේ තියරි නෙවෙයි ප්‍රැක්ටිකල් එක්සෑම් එකක්. ඉතින් මේ සැරේ ආපහු තියෙන තියරි එකක්. ඒ නිසා ඉතින් මම IT වලින් තමයි මුලින්ම පටන් ගත්තේ. ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ IT කරාට මම හැම සබ්ජෙක්ට් එකකටම එක වගේම අවධානය දෙන්න ගොඩාක් ඒ කියන්නේ උත්සාහ කරනවා. මොකද එක සබ්ජෙක්ට් එකක විතරක් අපි ඇලිලා ගැලිලා ඉඳලා හරියන්නේ නැහැ නේද? පාඩම් කරනකොට සමන් එක්සෑම් එකකදී විෂයන් 5ක් තියෙන මට නම් විෂයන් 5ක් තියෙන්නේ. විෂයන් 5ට ඉතින් මම එක වගේම අවධානය දෙන්න ඕනි කියලා තමයි කොහොමදත් අපි හැමෝම දන්නවනේ කතාව නේද? ඉතින් ওই විදිහට පාඩම් කරන්න පටන් ගත්තා. ඉතින් මම ගොඩක් කලාවට එක දිගටම පාඩම් කරන ළමයෙක් නෙවෙයි. ඒ කියන්නේ මට එහෙම හරි අපහසුයි. පොඩ්ඩක් කළා එක දිගට පොඩ්ඩක් සාමාන්‍ය පැය භාගයක් වගේ මම පාඩම් කරනවා. ඊට පස්සේ ගොඩක් කළා නම් ගන්නෙ නැහැ. විනාඩි 5ක් වගේ පොඩි බ්‍රේක් එකක් ගන්නවා. මගේ එතකොට හිතටත් හොඳයි, ඇඟටත් පොඩ්ඩක් හොඳයි. ඒ කියන්නේ වාඩි වෙලාම ඉඳලා හරි අපහසුයි වගේනේ. ඉතින් චුට්ටක් නැගිටලා වතුර ටිකක් එහෙම බීලා ආපහු වාඩි වෙලා ආයෙත් වැඩ පටන් ගන්න තමයි මම හැම නිතරම උත්සාහ කරන්නේ. සාමාන්‍ය මේ වෙලාවේ මම දැන් ඔයාලට ওই විස්තර ටික කියලා කොහොම වැඩ ටික පටන් ගන්නකොට 10ට වගේ ඇති 12 මාරයි. මට මම ඉතින් පොඩ්ඩක් පාඩම් කරා යාළුවනේ. පාඩම් කරා ඉතින් චුට්ටක් නැගිට්ටා. මොහොම තමයි කරේ. මේ පැය භාගයක් කරලා විනාඩි 5ක් වගේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඉතින් ඒ අතරේ ඇඳුම් ටිකක් තිබුණා. ඒ ටිකත් මම වේලෙන්න දැම්මා. එහෙම තමයි කරේ. හරි අපි එහෙනම් දැන් මේ කෑම කමු. මොකද මට දැන් චුට්ටක් බඩගිනි වගේ වෙනවා. ඒ නිසා අපි දැන් කමු. ඉතින් යාළුවනේ ඔන්න ඔය වෙලාවේ තමයි මම කන්න අරගත්තේ. ලොකුවට උදේවරුේ බඩගිනි තිබුණේ නැති නිසා මම ඉතින් උදේවරුව දවල්වරුව දෙකම අල්ලාය විදියට කෑවා. ඉතින් මම කෑම කාලේ ඉවර වෙලා කරේ මම අර කිව්ව ස්ප්‍රේ එක හදාගත්තා. මොකද මට එකපාරම වැඩ ටික ඉවර කරගත්තා නම් ලේසි. අනිත් එක මම නාන්නත් ඕනි මේක ස්ප්‍රේ කරගෙන මම පැය දෙකක් ඉන්නත් ඕනි. ඒ නිසා ඉතින් මම මේ ස්ප්‍රේ එක හදන්න
පටන් ගත්තා. ඒත් එක්කම කියන්න ඕනේ යාළුවනේ කරපිංචා විතරක් දානවා කියලා හිතන් හිටියට මම වීඩියෝ එකක් දැක්කලා තිබුණා ලූණු එහෙම දාලා හොඳයි කියලා. ඉතින් මම මේකට ලූණු, උළුහාල්, කරපිංචා එතකොට කරාමුණටි මේ ඔක්කොම දාලා ස්ප්‍රේ එකක් හදාගත්තා. මන් දන්නේ නැහැ ඒක හොඳයිද කියලා. මේ ඔක්කොගම රිසල්ට් තියෙන නිසා මට හිතුණා හොඳ ඇති කියලා. ওই විදිහට අඩු ගින්දරේ පැහෙන්න දීලා මම ඉතින් ඒ ස්ප්‍රේ එක හදාගත්තා. ඊට පස්සේ ඒක ස්ප්‍රේ කරගෙන කොණ්ඩෙට හිස් කබලට මම පැය දෙකක් වගේ ඉඳලා නෑවා. නාල ඉවර වෙලා මං ඔයාලව හම්බෙන්න එන්නම්කෝ. හලෝ. ඉතින් මම නෑවා. නාල ඉවර වෙලා මට පොඩි බඩගින්නක් ආවා. දැන් නම් හවස 4ට වගේ ඇති. ඉතින් මං හදාගත්ත නූඩල්ස් එකක් පොඩි කොත්තුමි එකක් හදාගත්තා. ඉතින් දැන් අපි එක කමු. ඕ ටවුන් යන්න ලෑස්ති වෙන්න හදන යාළුවනේ මේ අද පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් ඔන්න වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම මේ ලෑස්ති වුණේ කලින් කිව්වා වගේ ටවුන් එකට යන්න. බඩු ටිකක් තියනවා වගේම මට එළවලු ටිකක් අරගන්නත් ඕනේ. ඒ හැම දෙයක්ම කරගෙන එන්න තමයි ඉක්මනට මම මේ ලෑස්ති වෙන්නේ. මං ඔතන කියන්නේ යාළුවනේ මං මහත් වෙලා කියලා. අනේ මන්ද පුදුම තරම් ඉක්මනට මං මහත් වෙනවා. චුට්ටක් කෑවත් ඇති. ආපහු කෙට්ටු වෙන කාලෙකුත් වෙනවා. හරි ඉක්මනටත් මහත් වෙනවා. මට හිතා ගන්න බෑ මට මේ කාලෙන් කාලෙට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා බලනවා ඇති මේ මම තනියම hina වෙනවද කියවනවද කියලා මේ නේද? නැහැ මම මේ තනියම නෙවෙයි කියවන්නේ hina වෙන්නේ. හස්බන්ඩ් එක්ක. මොකද එයා මේ හවස් වල දැන් මං කියවන ඉස්සලා 4යි කියලා දැන් මම මෙහෙම ලෑස්ති වෙනකොට වෙලාව 5:00ට වගේ කොහොමද ඇති. මොකද එයා ඒ වෙලාවට වැඩ ඇදලෙනවනේ. ඉතින් එයා ආවා. මම මේ ලෑස්ති වෙන ඉන්න ගමන් තමයි එයා ආවේ. හස්බන්ඩ් ඉතින් මං හිතුවේ මට බනීවි කියලා. මොකද එයා ඔෆ් වෙලා එන්න කලින් තමයි මට කෝල් කරලා කිව්වේ ටවුන් යනවා නම් ලෑස්ති වෙලා ඉන්න කියලා. ඉතින් බලන්නකෝ එයා ගෙදර එනකනුත් මම තාමත් ලෑස්ති වෙනවා ඇවිල්ලා එයාට බලාගෙන ඉන්නත් වෙලා. ඉතින් එයා ඒකට වැඩිය කැමති නෑ. ඒ වුණාට ඉතින් එයාට ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා මම නිසා. මං ඉතින් මොනවා කරන්නද? මං පුළුවන් තරම් ඉක්මනින් ලෑස්ති වෙනවා. ඒත් මන් දන්නේ කියන තමයි මට වෙන්නේ. මොනම විදියකින් හරි මට ආපහු පරක් වෙනවා යාළුවනේ. ඉතින් කොහොම හරි යා මට මුකුත් කිව්වේ නැහැ. ඉතින් ඉක්මනටම ලෑස්ති වුණා. කොහොම හරි. ඉතින් හස්බන්ඩ් එක්ක කතා කරම මම ඉතින් ලෑස්ති වුණා. කොහොම හරි යාට අද අමතකුණා මට ඉක්මනට ලෑස්ති වෙන්න කියලා කියන්න. කොහොම හරි මම ඉතින් ওই විදිහට ලෑස්ති වෙලා කොණ්ඩෙත් පීරගත්තා. කොණ්ඩේ පීරගෙන එහෙම දැන් ඉතින් අපි ටවුන් යමු. ඉතින් ගිහිල්ලා ඉක්මනටම අපි අපහු ගෙදරත් ආවා. ඊට පස්සේ බලමු ඉතින් මම මොකද්ද කරන්න කියලා. මේ ඉතින් මම ගෙනාපු බඩු ඇත්තටම ගොඩක් කළා හිටියෙත් නෑ ටවුන් එකේ ඕන කරන ටික අරගෙන ඉක්මනටම ආවා. මොකද රෑ වෙලානේ තිබුණේ. රෑ වෙලා ඉතින් මට ආපහු උයන්නත් ඕනේ. මොකද මං උයන්න නෙවෙයි හිටියෙත් අද. ඉතින් කොහොම හරි මං ඇවිල්ලා උයනවා කියලා හිතුවා. ඉතින් ඒ නිසා ඉක්මනටම බඩු ටික අරගෙන ආවා. පස්සේ ඉතින් මම ගෙනාපු එළවලු ටික ඒ ගමන්ම පොඩ්ඩක් අස් කරගත්තා. එතකොට මට ලේසියිනේ බෑග් එක ආයෙත් එළවලු ගන්න ඕනේ නැහැ. ඔක්කොම ටික එකපාරම අස් කරගෙන උයන්න ඕන කරන ටිකත් අරගෙන ලං කරගෙන ඉක්මනටම කැම ටික හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මම ඉක්මනින්ම එළවලු ටිකත් අස් කරගත්තේ. හයි යාළුවනේ දැන් 7:00 වෙලාව රෑ.
අර මම කිව්වේ ඔයගොල්ලන් ටවුන් ගියා කියලා. ඒ ටවුන් ගිහිල්ලා ඇවිල්ලා ඒ ගමන්ම මේ මම ගියේ නම් මොනවා හරි කන්න අද රැට බත් කන්න නැතුව. කොහොම හරි ගෙදර ඇවිල්ලා මම ඉව්වා යාළුවනේ මේ එළවලු එහෙම අරගන්න ගියේ. එළවලු එහෙම අරගෙන ඇවිල්ලා මේ මම ඉව්වා. ඉතින් ලොකුවට නම් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මොකද හස්බන්ඩ් බඩගින්න කිව්ව නිසා මම ලොකු දේවල් හැදුවෙත් නෑ. යා කිව්වා මේ වැඩි ඕනේ මොන හරි ඉක්මනට හදලා ගමු මේ කියලා. ඉතින් ඒ නිසා මම ආව ගමන්ම කෑම ටික හැදුවා. ගොඩක් දේවල් නම් හැදුවේ නෑ. ඉක්මනට වත් එක ගහලා පතවල කිරි දැම්මා. එහෙම සොසේජ් එකක් තෙලට මිරිසට වගේ හදලා ගත්තා. තමයි හැදුවේ. අපි දැන් කෑම කන්න තමයි හදන්නේ. ඉතින් ওই විදිහට තමයි මගේ අද දවස ගත වුණේ. උදේ ඉඳලා ඔයාලා දැක්කන්. අද වීඩියෝ එක මම එහෙනම් මේ ගමම නතර කරනවා යාළුවනේ. ගොඩක් කළා ඔයාලා උදේ ඉඳලා දැන් මගෙත් එක්ක හිටියානේ. ඉතින් ගොඩක් ස්තුතියි හැමදාම වගේ අදත් මාව බලන්න ආවට. ආයෙම වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝටම හරිම ආදරෙයි. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම. ආදරෙයි ඔයාලා හැමෝටම.